සුබ දවසක් ඔයාලම එකතු වෙලා ඉන්නේ වයිටඩිලා ඩුප් චැනලෙන් ගෙන තවත් අලුත් වීඩිය එකක් අද වීඩියගෙන් කතා කරන්නේ ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙළඳසැලක් හරි එහෙමත් නැත්නම් වැඩ කරන දෙයක් වගේ ඕනම ස්ථානයක් Google Map එකට ඇඩ් කරගන්නේ කොහොමද කියලා. එතකොට ඕනම කෙනෙක්ට පහසුවෙන් මේ ගැන Google Map එක හරහා හොයාගන්න වගේම ඔයාගේ ව්‍යාපාරික ස්ථානය ෆ්‍රී ප්‍රමෝට් කරගන්නත් පුළුවන්. හරි ඉතින් තවත් කතා නැති යමු වීඩියෝ එකට. ඉතින් අපේ වයිටඩිලා ඩුප් චැනල් එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. හරි යාළුවනේ මුලින්ම කරගන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ ලොකේෂන් එක ඔන් කරගන්න. ඒ වගේම තමයි ගොඩක් කාලෙකින් ඔයාගේ Google Map app එක අප්ඩේට් කරලා නැත්නම් ඒකත් අප්ඩේට් කරගෙන ඉන්න. හරි දැන් ඔයාගේ Google Map එක මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ මේ අයිකන් එක ටච් කරගත්තාම ඔයා දැන් ඉන්න ලොකේෂන් එක මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ මෙතන පහළ තියෙන contribute කියන ඔප්ෂන් එක ටච් කරන්න. ඊළඟට මෙතන add place කියන එක ටච් කරන්න. දැන් ඔයා මෙතනට ඔයා ඇඩ් කරගන්න යන place එකට අදාළ විස්තර ටික නිවැරදිව ලබා දෙන්න. මුලින්ම මෙතනට ඔයාගේ shop එකේ හරි එමන් නැත්නම් වැඩ කරන තැන අදාළ name එක ලබා දෙන්න. උදාහරණයක් විදිහට ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මෙතනට නිකන් නමක් ලබා දෙනවා. ඊට පස්සේ ඔයාගේ ප්ලේස් එකට අදාළ කැටගරි එක මෙතනින් සිලෙක්ට් කරගන්න. ඊළඟට මෙතන ඇඩ්‍රස් එකට ඔයාට පුළුවන් මෙතන මැප් එක උඩ ටච් කරලා ඊට පස්සේ මේ රතු පාට අයිකන් එක ඔයා ඉන්න ලොකේෂන් එක උඩින් මේ විදිහට තියාගෙන ඕකේ කරගන්න. ඕකේ කරගත්තට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක මේ විදිහට පෙන්නනවා. ඔයාගේ ඇඩ්‍රස් එක හරියට මෙතන එන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඇඩ්‍රස් එක මැනුවලි ටයිප් කරගන්න. ඊළඟට මෙතන add more details වලට එන්න. මෙතන හවස් වලට ආවට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ shop එක ඕපන් කරලා තියෙන දවස් හා වේලාවන් ඔයාට අවශ්‍ය විදිහට මේ වගේ ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතන ෆෝන් නම්බර් එකක් අවශ්‍ය නම් ලබා දෙන්න. ඊළඟට ඔයාට වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඒකේ link එක මෙතනට ලබා දෙන්න. හරි ඊළඟට add photos වලට ගිහින් ඔයාට අවශ්‍ය නම් ඔයාට පුළුවන් ඔයාගේ shop එකේ තියෙන photos මෙතනින් ඇඩ් කරගන්න. මේ විදිහට ඔයාගේ විස්තර ටික නිවැරදිව ලබා දීලා පහළ තියෙන සබ්මිට් බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මේක ඕකේ කරගන්න. හරි දැන් මේ විදිහට විස්තර ටික Google එකට send වෙනවා. ඊට පස්සේ ඔයාගේ තොරතුරු Google එකෙන් රිවිව් කරලා 24ක් ඇතුළත ඔයාගේ place එක map එකට add කරනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය නම් ඔයා දීපු විස්තර නැවත edit කරගන්න පුළුවන්. ඒකට මෙතන profile icon එක touch කරලා your profile වලට එන්න. ඊට පස්සේ මෙතන edit option එකට එන්න. දැන් ඔයාට ඔයා ඇඩ් කරගත්ත සියලුම දේවල් මෙතනින් අවශ්‍ය විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ shop එකේ හරි එහෙම නැත්නම් වෙනත් ඕනම තැන Google Map එකට ඇතුළත් කරගන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න කියලා. වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතක ඇතුව අනිත් අයටත් මේ දේවල් දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.